හායි ළමයි ළඟම එන අතරට ගෙදර වගේම කෑම මේසෙත් හැඩවෙන්න ඕනනේ. රසම රස ක්‍රිස්මස් ට්‍රී එකක් හදමුද? මේක නම් පොඩ්ඩ ආසාවෙන් කයි. එකම ඩෝ එකෙන් රසවල් දෙකකට ක්‍රිස්මස් ට්‍රී එකක් හදාගමු. මුලින්ම ඊස්ටේ හැන්දක් අරගෙන වතුර ටිකකුයි සීනි ටිකකුයි දාලා පිපෙන්න තියාගන්න. පිපුණට පස්සේ අපි ගන්න පිටිවලට ලුණු ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට කලවම් කරලා ඒකටම පිපුණ ඊස් ටිකක් දාලා කලවම් කරලා මම මෙතනදී පිටි එක අනා ගන්නේ උණු වතුර සාමාන්‍යයෙන් අත පිච්චෙන්නේ නැති ගානට රස්නෙන් උණු වතුර ටිකක් අරගෙන චුට්ට දාලා අපේ පිටි එක සාමාන්‍යයෙන් පිටි ගැටේ යනකම් ඩෝ එකක් එනකන් අනා ගන්න ඕනි. මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඩෝ එකක් එනකන් අනා ගන්න. ඊට පස්සේ ඒකටම අපි ගත්ත බටර් ටිකක් දාලා හොඳට අනා ගන්න ඕනි. බටර් දැම්මට පස්සේ නම් මේ ඩෝ එක දිය ගතියක් වගේ එනවා. ඒකට බය වෙන්න එපා. මොකද මේක විනාඩි 20ක් විතර හොඳට නීට් කරද්දී ඒ දිය ගතිය ගිහිල්ලා සොෆ්ට් ගතියට වෙනවා. ඊට පස්සේ ඩෝ එක නීට් කරන එක නතර කරලා හොඳට පැයක් විතර වහලා තියෙන්න ඕනේ මේක පිපෙන්න. හරියටම පැයකින් අපේ ඩෝ එක ඩබල් සයිස් වෙන්න හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ ඩෝ එක අරගෙන එක සමාන ප්‍රමාණවල වලට බෝල 4ක් හදලා වෙන් කරලා මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ එක තුනී කරගත්ත ෂීට් එකක් අපේ oven එකට දාලා ඒකටම මම වීඩියෝ එකේ පෙන්න දේවල් දාලා ඒක හොඳට අතුර ගන්න ඕනේ. මම මෙතනදී දාන්නේ නම් තක්කාලි ලුණුයි විතරයි. ඔයාලට තියනවා නම් මේකට චිකන්, සොසේජස්, ෆිෂ් ඔයාලට කැමති ෆිලින් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩුයි රස අනුව ඉහාගෙන අපි හදලා තියාගත්ත අනිත් ෂීට් එක අපි අර හදාගත්ත ෂීට් එක උඩින් තියලා ওই විදිහට ක්‍රිස්මස් ට්‍රී එකක් කපා ගන්න තමයි තියෙන්නේ. මම නම් මෙතනදී චොක්ලට් දාපු ක්‍රිස්මස් ට්‍රී එකකුත් හදනවා. ඒකත් මම ඔය හදන මේ ට්‍රී එක වගේම තමයි හදන්නේ. ඒක නිසා මම ඒකේ නම් වීඩියෝ එකක් ඔයාලට ගත්තේ නැහැ. ඔයාලට කැමති ෆිලින් එකක් දාලා මේ වගේ ක්‍රිස්මස් ට්‍රී එකක් හදාගන්න පුළුවන්. මේ සැරේ නතරට මෙහෙම එකක් හදන්නකෝ. මේක රසම රස බිස්කට් එකක්. හැබැයි ඔයාලට මේක බන් එකක් විදිහට හදන්නත් පුළුවන්. එතකොට නම් අපි මේ ෂීට් එක තුනී කරද්දි ගොඩාරියක් තුනී කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ඝනකම ප්‍රමාණයට තුනී කරගත්තා නම් ඔයාලට මේක ක්‍රිස්පි ගතියට නැතුව බන් එකක් වගේ සොෆ්ට්ටත් හදාගන්න පුළුවන්. ඔයාලට තියෙන ඉතින් කැමති විදියට හදාගන්න. ඊට පස්සේ විනාඩි 10ක් ප්‍රීහීට් වුණ oven එකේ පැය භාගයක් මේක බේක් කරගන්න. oven එකෙන් oven එකට වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ රන්වන් පාට වෙද්දි ඔයාලා හදන ක්‍රිස්මස් ට්‍රී එක oven එකෙන් එළියට අරගෙන රස්නේ පිටින්ම රස බලන්න තමයි තියෙන්නේ. මේ චොක්ලට් දාලා හදපු ක්‍රිස්මස් ට්‍රී එක නම් ඔයාලට නිමුණාම තෝනි වෙලාවක හදලා කන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න.